ෆයින් පාටේ මං ගන්න කියලා බැලුවේ මේ සාමාන්‍ය ටිකක් අමාරු එක තමයි හෙඩ් එකක් මූණේ කියන්නේ ඔළුවක් අන්රැප් කරන එක. ඉතින් මේ මම අන්රැප් කරපුවා. දැන් මේකෙදි බලන්න දැන් සාමාන්‍යයෙන් මම කියන අර සමානෙන්න ඕන කියලා ඒරියාස් ස්ක්වයර් එක තියෙනනේ සමහර තැන් නම් පොඩ්ඩක් ස්ට්‍රෙච් වෙලා තියෙනවා. ප්‍රශ්නයක් නෑ මේ කියන්නේ මේක ප්‍රශ්න වෙන්නේ සාමාන්‍යයෙන් ෆොටෝෂොප් වගේ එකක් පාවිච්චි කරලා මේ ටෙක්ස්චර් කරනවා නම් මොකද අපිට පේන්නේ නැහනේ කොච්චර මේ ඒරියාස් වෙනස් වෙනවද කියලා පොලිගන් ඒරියාස් එනවා දැන් බොඩි පේන්ට් හරි ZBrush හරි මොන හරි මේ පාවිච්චි කරලා ටෙක්ස්චර් කරනවා නම් අපිට රියල් ටයිම් පේනවනේ ටෙක්ස්චර් වෙනවා. ඉතින් ඒකෙන්ද මේ අපිට හොඳට ටෙක්ස්චර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ පරණ මොඩල් එකක් මේ පොඩ ලූප්ස් එනේ මේ හිතන්න බෑ ලූප්ස් වැඩි වුණට වඩා පොඩ්ඩක් ඒක හරි නෑ. දැන් අපි බලමු මේ වගේ එකක් කොහොමද අන්රැප් කරගන්න කියලා. දැන් ඉස්සෙල්ලා අපිට මේකේ UVs ටික UVs ටික නැති කරමු. මේකට පුළුවන් ඉස්සෙල්ලා මේක editable mesh එකක් කරලා utilities ගිහිල්ලා more ගිහිල්ලා UV remove කියලා තියෙනවා. ඒකෙන් ගියා ක්ලික් කරපුවාම දැන් අර මේ checker map එකේ ගියානේ ඒක හරියට නෑනේ. ඒ කියන්නේ එතකොට ඔක්කොම UVs ටික මේ data අයින් වෙනවා. දැන් මේ වගේ එකක් අපි ඕන බලන්න මේක දිගහැර ගන්න විදියන්නේ. ඉතින් එක්ක පෙල් මැප් පාවිච්චි කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලා මේ අපි බලමු මේ UV මැප් පාවිච්චි කළා කොහොමද යන්නේ කියලා. ඒ කියන්නේ මේක අපි ප්‍රොජෙක්ට් කරනවා වගේම විරුද්ධ දෙන්නේ දිගහැර ගන්න බලන්න අපි බලනවා. එතකොට මේකේ concept එක තියෙන්නේ අපි බලන්න ඕන මේ දිගහැර ගන්න මොකද්ද පාවිච්චි කරන්න පුළුවන් හොඳම ඔබ්ජෙක්ට් එක කියලා. එන්නේ අපි මේකේ බලන්නේ ප්‍රොජෙක්ට් එකේ විරුද්ධ එක. දැන් ඔළුව කියන දේ වගේ නිකන් ස්පෙරිකල් ඔබ්ජෙක්ට් එකක් නේ. එතකොට අපිට පුළුවන් මේක පාවිච්චි කරන්න. දැන් ඔන්න දැන් ස්පෙරිකල් මේක දැම්මම පේනවනේ කොහොමද මේ ටයිල් වෙන විදිහ. ටිකක් හොඳයි. ටික සාර්ථක ටයිල් වෙනවනේ. ස්පෙරිකල් එකත් පුළුවන් සිලින්ඩ්‍රිකල් එකත් පුළුවන්. මම සිලින්ඩ්‍රිකල් එක පාවිච්චි ස්පෙරිකල් එක පාවිච්චි කරලා තිනවා. ඒක ටිකක් කරදර වැඩි. ඊට වඩා ලේසි මේ ස්පෙරිකල් එක පාවිච්චි කරන්න. එතකොට අපිට ඕන දැන් මම මේ සීම් එක සෙට් කරලා දෙන්නේ පිටිපස්සට ඔළුවේ. එතකොට මොකද අපිට සීම් එක ඕන ඔළුව පිටිපස්සටනේ. ඒක තේරෙනවනේ. හරිනේ. 391 මම අන්න UV ගියා. අපි එඩිට් කරලා බලමු. කයි දැන් සාමාන්‍ය ටිකක් හොඳට මේ අන්රපෙල් මේ දිගහැරලා තියෙනවා. ඒ වුණාට අර මේ ඔබ්ජෙක්ට් එක යා ප්‍රොජෙක්ෂන් එක අරන් තියෙන කෙලින්මනේ. ඒතකොට මේ ඕවර්ලැප් වෙනවා. ඒක තේරෙනවද? දැන් මේකෙදි වෙන්නේ ඒකයි. මැප් කරන එකට ප්‍රතිවිරුද්ධ දෙයම තමයි UV මැප් එකෙන් අන්රැප් එකක් දැම්මම. ඒතකොට අර එයා ප්‍රොජෙක්ට් කරන විදිය තමයි එයාට පේන්නේ. ඉස්සෙල්ලා දැන් මේ ඕවර්ලැප් වෙච්ච තැන තියෙනවා. මේ කට ඇතුලේ එහෙම. දැන් මේ කට හරියෙම හොඳට මේ වෙලා තියෙනවා. අපි බලමු. මේ ඇහැ හරියත් හොඳට මේ වෙලා තියෙනවා. පොඩි ඕවර්ලැප්ස් ටිකක් කරෙන්න. නහයත් හොඳයි. ඕවර්ලැප් වෙලා තියෙන තැන් අරගෙන. මේ කනක් තියෙනවා. ඉස්සෙල්ලා අපි මේක මේ සීම් එක ෆික්ස් කරගමු. එතකොට අපිට තියෙන්නේ දැන් මේ ෆේසස් ටික මේ පැත්තට එන්න ඕනනේ. ඉතින් අපිට කරන්න පුළුවන් මේ ෆේසස් ටික සිලෙක්ට් කරලා control B break. නැත්තම් tools වලට ගියාම ඉතින් break කියලා. එතකොට එයා කැඩෙනවා එතන. break කරනවා. මේ stitch කියන එක අපි පාවිච්චි කරමු. ඒක හරි කියන්නේ. මේක එකක් තියෙනවා හරියට ස්ටිච් වෙන්න ඕන. හරි. දැන් අපිට මේක ආයි මේ පැත්ත ස්ටිච් කරගන්න ඕනනේ. ඒ වුණා දැන් මෙතන නම් අපිට ක්ලියර්ලි පේනවනේ මේ පොල් ෆේසස් ටික එන්න ඕන මෙතන කියලා. ඒක හරියට ක්ලියර් නැත්නම් ඔයගලන්ට පුළුවන් මෙන්න මේක පාවිච්චි කරන්න. ඩිස්ප්ලේ ගිහිල්ලා show vertex connection කියන එක පාවිච්චි කරන්න. එතකොට වෙන්නේ මේ vertex එක සිලෙක්ට් කරාම එයා කොතනටද සෙට් වෙන්න ඕන කියලා පෙන්නනවා. දැන් දැක්කම
දැන් ස්ටිච් එක පාවිච්චි කියන එක ටික කරාම හරියයි. මේ ඔන්න ඉතින් පුළුවන් ස්ටිච් එක පාවිච්චි කරන්න නැතුව මැනුවලි වෙල් කරන්න පුළුවන්. වෙල් කරන්න ඕන ටූල්ස් ගියා ටාගට් වෙල් පාවිච්චි කරන්න පුළුවන්. ටාගට් වෙල් එක දාලා සිලෙක්ට් කරා ඊට පස්සේ එයා මේ ඕන රේඩියස් එක ළඟට ආව ගමන් එහෙම පේන්නේ කර්සර් එක වෙනස් වෙනවා. මේ සුදු පාට වුණා කියන්නේ එයා කෙලින්ම වෙල්ඩ් වෙනවා. මේක වෙනස් කරන්න පුළුවන් මේ ඒ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සර් මේ ඒරියා එක ඔප්ෂන්ස් වල තියෙන්න ඕන මම ඉතින් වෙල් threshold කියලා දැන් ඉතින් මේක මේ එකින් එක ගන්න වෙලා යන හින්දා මේ ටික select කරා කෙලින්ම ඉපුවා stitch මේකනේ move වෙනවනේ කරදර ටික ළඟට කළා stitch කරමු එතකොට හරියනේ දැන් third අපි නෑ normal විදියට වෙල් කරමු නැත්නම් හරි කරදරයි third party වල plugins වල තියෙන වාසිය තමයි දැන් මේ වගේ ඒවත් එහෙම මේ manually කරන්න ඕනේ නැහැ polygons ටික select කරා ඒකේ stitch කරන්න තියෙන එක select කරගන්න auto stitch කරගන්නවා tag stitch කරගමු මේ page එක එහා පැත්තට යන්න ඕන එතනට මම දැන් කරන වෙල් කියන එක control W select කරා control W තව කොතනද අවුල් මේ කොළ පාටින් පෙන්වන බෝඩ් එකෙන් තමයි මේ පෙන්වන්නේ කොහොමද මේ දැන් මෙතන පොඩි අවුලක් කියලා තියෙනවා මෙතන කැඩෙන්න ඕන මෙන්න මෙතන නේද මේක මෙහින් කැඩලා තියෙනවා හදන්න වෙයි අපිට select කරා break කරා පොඩ්ඩක් manually හදන්න ඕනේ ඉතින් මේක හදන්න ඕනේ ඒ දෙක එකට වෙල් කරන්න වෙල් කරාම තමයි seam එක වෙන්නේ ඒකයි මේ එතන කොළ පාටින් පෙන්නන්නේ එතන වෙල්ඩ් වෙලා නැහැ select කරා වෙල් කරා තාම එතනත් වෙල්ඩ් වෙන්න ඕනේ select කරා control වෙල්ඩ් වුණා තවත් හැදෙන්න ඕන කතන අවුල අනේ දැන් සීම් එක ගන්නට ගෙලින් තියෙනවා යටත් ඕකේ මේ පොඩි අවුලක් තියෙන්නේ මේ ඒක පොඩ්ඩක් ෆික්ස් කරන්න ඕන පිග්මන්ට් එක ටික කරමු මම ස්ටිච් මේ එක තමයි එතන මොකුත් එන්න බෑ මොකද මේ පිග්මන්ට් ස්විච් කරලා දාන්න වෙල් threshold එක වැඩි කරා ටක් ස්ටිච් කරන්න ඕනේ ටක් ගාලා ඈත තියෙන ස්ටිච් එක එතකොට අපිට මේ අවුල් ඒරියස් දැන් පොඩ්ඩ අවුල් ගිහිලා තියෙන්නේ කොහෙද කට ඇතුලේ කනයිනේ දැන් මෙහෙම සාමාන්‍යයෙන් මේ මොඩල් කරද්දී මේ කට ඇතුලේ සාමාන්‍යයෙන් පේන්නේ නැහැ ඕනම් පුළුවන් මේ ඇතුලට ඕවර්ලැප් වෙලා තියෙන එජ් එක අපිට බ්‍රේක් කරලා වෙනම එළියට අරගෙන ඒක මේ එයාට වෙනම ස්පේස් එකක් දෙන්න මේ ටයිල් එක එහෙම නැත්නම් ඉතින් මේක ඇතුලේම තියාගෙන අපිට පුළුවන් මේ දාගන්න. දැන් අපි ඉතින් මේ රිලැක්ස් දැන් මේක අපි දිගැරලා ඉවරයිනේ. ඒකින්ද අපිට පෙල්ට් පාවිච්චි කරන්න දෙයක් නැහැ. දැන් අපිට තියෙන්නේ දිගැරගත් එක මේ රිලැක්ස් කරන්න තියෙන්නේ. දැන් මේ මම මේ ලූප් එක සිලෙක්ට් කරා. ඊට පස්සේ මේක දැන් මේ ඉතින් කට ඇතුලේ. ඉතින් එතකොට මෙයාට එච්චර මේ ඒරියා එකක් ඕනේ නැහැනේ ටෙක්ස්චර් වෙන්න.
කියන්නේ මේ ටෙක්ස්චර් වෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. කට ඇතුලේ දාන ගොඩක් මේ කියන්නේ කැමරාවට පේන්න අඩුවෙන් තනන්නේ මෙතන. ඒ කියන්නේ ඊට පස්සේ මම ඒව ලයින් කරගත්තා. ඒ කියන්නේ ඒව හොරිසොන්ටල් කරගත්තා. ඊපස්සේ soft selection එකක් තාව තියෙනවා මේ convert to normal විදිය normal edit පොළ වල තියෙන convert to edge convert to දැන් මේ select කරලා මේ ටික මේ vertex ටිකක් කරගන්න ඕන convert edge to vertex සා මේ ගොඩක් වෙලාවට මේ vertex වලින් select කරලා relax කරන එක ගොඩක් හොඳයි දැන් අපි මේ කයින් කරලා පොඩි fall off එක මේ කට වටේට චුට්ටක් දීලා relax කරමු පොඩ්ඩක් relax කරලා බලමු දැන් එතකොට අර boundary එක open වුණා දැන් ඒ වගේ එකක් open වෙන්න ඕනේ නැහැනේ මට දැන් මම කියන්නේ keep boundary point fix දැන් බලමු පොඩ්ඩක් stretch කරලා පොඩ්ඩක් හදමු තාමේ relax කරද්දි ගොඩක් අල්ලලා එකපාරට relax කරන්න එපා කියන්නේ ලොකු area එකක් අල්ලලා relax කරන්න එපා පොඩ්ඩ අල්ලලා relax කරන්න දැන් මෙයා මේ area එක හොයාගන්න යා වටේ තියෙන area එකත් එක්ක බලලා ඒකින්ද පුළුවන් මේ පොඩ්ඩක් අපිට area එක දෙන්න ඕන තැන් අඩුවෙන් area එක දෙන්න ඕන තැන් පොඩ්ඩක් එහාට කරලා මේ දැන් පොඩ්ඩක් ඉඩ වැඩියෙන් දෙන්න අර pelt mapping වල කරා වගේ ටිකක් හොඳට ඉඩ දෙන්න එහෙනම් මම අර stretch එක ගොඩක් ඇද්දේ ඉස්සෙල්ලා වීඩියෝ එකේදී දැන් අද හොඳට ඉඩ දෙනවා කරයා වැඩියෙන් ඉඩ අරගෙන මේ රිලැක්ස් වෙන්න බලන්න ඒ කියන්නේ යාට වැඩි ඉඩක් ඕනේ ඒක අර ඇදිලා යනවා කියන්නේ amount එක පොඩ්ඩක් වැඩි ඩවුල් ගියා සානේ ඔළුවක් ගානට රිලැක්ස් කරනවා නම් මෙන්න මේ වගේ හැඩයක් එන්නේ මෙහෙම කර්ව් වෙච්ච හැඩයක් මෙන්න මේ ඉක්මනට මේ ඇකිලිලා තියෙන දිග ඇරෙන්න හොඳයි මේ ස්ට්‍රෙච් කියන එක දුන්නම අගයක් උනට අර මේ එක පාටක් මේ ස්ට්‍රෙච් වෙන්න ගන්නවා එතකොට යාරනේ දැන් හැම මවුන්ට් එක වැඩි අපිට මේ වැදගත්කම වෙන්නේ ඒ කියන්නේ මූණේ මේ හරියට හදාගන්න එකනේ. ඒකින්ද කියන්නේ මේ පේන හරිය ඒ ටික හරියට හදාගන්න ෂේප් එකේ මේ නැප් ගන්න තියෙන්නේ. දිගටම දුන්නා මේ නිකන් කැරකි වෙන්නේ. දැන් යාර කැල්කියුලේට් කරගන්න අමාරුයි. ඒකයි හරියට වෙන්නේ නැත්තේ. සමහර වෙලාවට මේක ඔය එක ක්‍රමයක්වත් හරියන්නේ නැත්තම් තියෙන හොඳම ක්‍රමය තමයි මැනුවල් යන එක. කියන්නේ අර එක්ක මෙහෙම මැප් එක තියාගෙන හරි නැත්නම් එජ් ඩිස්ටෝෂන් එක ඔන් කරගෙන බල මේ ෂේප් එක මේවා කරන් තියෙනවා.